ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් 8 ශ්‍රේණියට අදාළ විජය ප්‍රකාශන පාඩම ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම අපි විජය ප්‍රකාශන පාඩම ගැන කතා කරනකොට අපිට තියෙනවා විශේෂ වචන ටිකක් ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න ඕන ගණිතයේදී ගණිතමය වචන නේ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන අදහස ගණිතයේදී අපි වෙන වචන වලින් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හරි. එතකොට මුලින්ම අපි ඉගෙන ගන්න ඕන අඥාතයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. හරි. එතකොට සමහර අය නම් දන්නවා ඉතින් මම මොන වචන හතර ගැනද කියන්නේ යන්නේ කියලා. එතකොට මුලින්ම ඔන්න අඥාතයක්. අඥාතයක් කියලා කියන්නේ යම්කිසි නොදන්න අගයක්. හරිද? හිතන්නකො මෙහෙම දෙයක් ඔන්න යම්කිසි වෙළඳසැලකට දිනපතා කිරි ප්‍රමාණයක් ගේනවා. හරිද? හැබැයි ගේන හැමදාම එකම ප්‍රමාණයක්. හරිද? ගේන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ගේන ප්‍රමාණය මම දන්නේ නැහැ. මම දන්නේ නැත්නම් ඒක මොකක්ද? මට ඒක අඥාතයක් නේ. මම දන්නේ නැහැ. දන්නේ නැති අගයක්. හැබැයි වෙනස් වෙන එක්කෙනෙක් වෙන්න බෑ. හරිද? එතකොට යම් නොදන්නා නියත අගයක් තමයි අඥාතයක් කියලා කියන්නේ. එතකොට හැමදාම ගේන්නේ එකම ප්‍රමාණයක්. ඒක මම දන්නේ. හරිද? ඒ කියන්නේ වෙනස් වෙනව නෙවෙයි. හැමදාම එකම ප්‍රමාණයක් ගේනවා. නමුත් මම දන්නේ නැහැ නේක. එතකොට මම නොදන්න පදයක්. එහෙනම් ඒක මට අඥාතයක්. එහෙනම් යම් නොදන්නා නියතගයකට අපි කියනවා අඥාතයක් කියලා. එතකොට ඒක වෙනස් වෙන්න බෑ. අපි වෙනස් වෙනකොට ඒකට වෙන වචනයක් පාවිච්චි කරනවා. එතකොට මේක වෙනස් වෙන්නේ නැති නොදන්නා අගයකට අපි කියනවා අඥාතයක් කියලා. හරි. එතකොට අපි ගණන් වලදී අඥාත ලියලා පෙන්නන්න. අපි ලියලා දක්වන්න එපා. අඥාතයක් කියලා. එතකොට අඥාතයක් නිරූපණය කරන්න අපි ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු පාවිච්චි කරනවා. නමුත් OI කියන දෙන්න අපි පාවිච්චි කරන්නේ නැහැ. හරි, මේ දෙන්න පාවිච්චි කරන්නේ නැහැ. හරි. එතකොට මේ දෙන්න පාවිච්චි කරන්නේ පා කියන එක මම කතරේ ගහලා පෙන්නුවේ. හරි. එතකොට පාවිච්චි කරන්න හෙපා කිව්වේ ඇයි? බිඳුව කියන එක්කෙනා සහ O කියන එක්කෙනා එක වගේනේ. එතකොට මේ දෙන්න චුට්ටක් අපිට පැටලෙන්න පුළුවන් සහ I කියන එක්කෙනා සහ රෝම ඉලක්කම් එක සහ ඒ වගේ අපිට ඒ කියන්නේ අපි ගණිතේ පාවිච්චි කරන ඉලක්කම් එක්ක පැටලෙන අකුරු අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට OI කියන දෙන විශේෂයෙන් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට A B C X Y Z P Q R වගේ ඒවා බහුලව පාවිච්චි වෙනවා. හරිද? අනිත් අයත් පුළුවන් මේගොල්ලෝ බහුලව පාවිච්චි වෙන ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු අඥාත නිරූපණය කරන්න. හරි, අනිත් අයත් පුළුවන්. හරි. හරි. එතකොට ඔන්න අඥාත ගැන කිව්වා. අඥාත නිරූපණය කරන්න අපි ලියලා පෙන්නන්න ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු පාවිච්චි කරනවා කියලා කිව්වා. එතකොට OI හැරෙන්න අනිත් කට්ටිය අපි පාවිච්චි කරනවා. හරි. ඊළඟට අපි ඉගෙන ගන්නවා තව වචනයක් විචල්්‍ය කියලා එකක්. හරි, විචල්්‍ය. විචල්්‍ය කිව්වහම වෙනස් වෙන එක්කෙනෙක්. විචල්්‍යයක් කියන්නේ වෙනස් වෙනවා. විචලනය වෙනවා කියන්නේ වෙනස් වෙන එක්කෙනෙක්. හරි. හිතන්නකො මෙහෙම එකක්. ඔන්න කඩයක් තියෙනවා. ඒ කඩේ ආදායම ගැන අපි කතා කළොත්. හරිද? අද තියෙන ආදායම හෙට හම්බ වෙන්නේ නැහනේ. එතකොට හෙට තියෙන ආදායම අනිද්දා හම්බෙන්නේ නැහැ. එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, වෙනස් වෙනවා. අපි දන්නේ නැහනේ. හරි. අද රුපියල් 10000ක් හෙව්වොත් හෙට 9900යි වෙන්න පුළුවන්. එතකොට අනිද්දා 10100යි වෙන්න පුළුවන්. හරිද? ඒක රුපියලකින් හරි වෙනස් වෙනවා. ඒක විචලනයක් නෙවෙයි, වෙනස් වෙනවා. හරි. එහෙනම් වෙනස් වන අගයකට අපි කියනවා විචල්යක් කියලා. ඊළඟට නියතය කියන වචනය ගැන කතා කළොත් මම මෙන්න මෙතන කිව්වා නියතය කියලා එකක්. හරි. එහෙනම් මං කියවනේ එතනදී මොකද්ද නියත කියලා කිව්වේ? මම වෙනස් වෙන්නේ නැහැ කියන එකට තමයි මම නියත කියන වචනේ පාවිච්චි කළේ. වෙනස් නොවන. හරි, වෙනස් නොවන අගයකට නියත කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට අපි දන්න අගයක් කියලා කියන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අපිට සංඛ්‍යාත්මක අගයක් දෙනවා. 1 ඍණ 1 ඍණ 5යි ධන 5යි ධන 8යි ධන 15ම කියලා. වෙනස් වෙන්නේ නැහනේ. නියතයිනේ. එහෙනම් ඒගොල්ලෝ නියත අගයක්. හරි, වෙනස් නොවන අගයක්. හරි. ඊළඟට ඥාත. ඥාත කියන එක දැන් අඥාතත් එක්ක යන එකක්. ප්‍රතිවිරුද්ධ එක. මොකද්ද ඥාත කියලා කියන්නේ? දන්නවා. අඥාත කියලා කියන්නේ නොදන්නව නම් ඥාත කියලා කියන්නේ දන්නවා. හරි. එතකොට අඥාත ඥාත කිව්වහම මේ දෙක නිකන් විරුද්ධ පද දෙක වගේ. නියත සහ විචල්්‍ය කිව්වහම අරක වෙනස් වෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් ඒක එක ළඟ වචන දෙකෙන් මතක තියාගන්න ඥාත අඥාත සහ විචල්්‍ය නියත. එතකොට අපිට විචල්්‍ය ලියලා පෙන්නන්නත් අපි මේ වෙනස් වෙන උනට දන්නේ නැහනේ. ඒක නිරූපණය කරන්නත් ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු පාවිච්චි කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. ඊළඟට විජය ප්‍රකාශන පාඩමේදී කොහොමද මේ අඥාත විචල්්‍ය නියත ඥාත කියන වචන සහ ඒගොල්ලෝ කොහොමද විජය ප්‍රකාශන පාඩමට අපිට අවශ්‍ය වෙන්නේ සහ
සම්බන්ධ වෙන්නේ කියලා අපි දැන් චුට්ටක් කතා කරමු. එතකොට විජය ප්‍රකාශන පාඩමේදී බොහෝ තැන්වල අපිට අඥාත කියන වචනය සහ නියත කියන වචනේ හම්බ වෙනවා. හරිද? ඒක වචනෙන් නොකියුවත් අපිට ප්‍රකාශනය ප්‍රකාශ කරන්න අඥාත සහ නියත කියන දෙන්න තමයි හම්බෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඒ දෙන්න. හරි? එතකොට අනිත් දෙන්නත් ඕන. හරි. ඔන්න මම දැන් මේ අඥාත සම්බන්ධ කරගෙන මෙහෙම එකක් ලියන්නම්. 30x. ඊළඟට ගන්නම් 4y. ඍණ b. හරි. ඊට පස්සේ ගන්නම්කෝ ඍණ 5යි ඒ වගේ එක්කනේ. හරි. මෙන්න මෙහෙම පද ටිකක් දීලා තියෙනවා. හරි. එතකොට මේගොල්ලොන්ගේ ඔයගොල්ලන්ට පේනවනේ අඥාත ඉන්නෝ. හැබැයි ඉස්සරහෙන් ඉලක්කමකුත් ලියලා. එයාට නමක් කියන එක පස්සේ කියන්නම්. හරි. හරි. එතකොට මෙන්න මේගොල්ලොන්ට කියනවා අපි විජීය පද කියලා. හරි. 30x 4y ඍණ b ඍණ 5 කියන්නේ අඥාත සම්බන්ධ වෙච්ච පද පේනවනේ. ඒගොල්ලෝ විජීය පද කියලා කියනවා. ඊළඟට මං ගන්න 1 12 ඍණ 15 වගේ කට්ටිය මේගොල්ලෝ දන්න ඉලක්කන්නේ. ඔයගොල්ලෝ දන්න සංඛ්‍යා. එහෙනම් මේගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේගොල්ලොන්ට අපි කියනවා නියත පද කියලා. හරි. එතකොට ඔන්න මතක තියාගන්න ඕනේ මොකද්ද අඳුර ගන්න ඕනේ විජීය පද සහ නියත පද කට්ටිය අඳුර ගන්න ඕනේ. හරි. අඥාතයක් එක්ක මාකර ඉස්සරහ ඉලක්කමක් ලියලා තියෙනවා. හරි. ඒක පස්සේ කියන්න නම ඒගොල්ලෝ විජීය පද දන්න ඉලක්කම් දන්න සංඛ්‍යාත්මක අගයන් නියත පද විදියට හඳුන්වනවා. හරි. ඊළඟට හරි. දැන් මම කියන්න යන්නේ උදාහරණයක් අරගෙන මම මෙහෙම ගන්නම්කෝ පද කිහිපයක් ඕගොල්ලන්ට ඔන්න සම්බන්ධ කරන්න යන්නේ 30y ඍණ 12b ඊළඟට ගන්නම් 5y ඊට පස්සේ 4y ඊළඟට ඔන්න විජීය පද කිහිපයක් ලියුවා. ඊළඟට මං ලියන නියත පද 2 3 ඍණ 2 වගේ කට්ටිය ලියන්නම්. හරි. ඔන්න ඉන්නවා මම ලිව්ව විජීය පදයි නියත පදයි ලිව්වා. හරි. දැන් මම මේකෙන් තෝරලා ගන්නවා කට්ටියක්. ඒගොල්ලෝ ගණිත කර්ම වලින් සම්බන්ධ කරන්න යන්නේ. හරි. මොනවද ගණිත කර්ම? ගණිත කර්ම 4ක් අපි ඉගෙන ගන්නවා. මොනවද? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම කියන 4 දෙනා. හරි. හරි. දැන් මම මේගොල්ලොන්ව සම්බන්ධ කරන්නම්. ඔන්න තෝරගත්තු කීප දෙනෙක් ගණිත කර්ම වලින් සම්බන්ධ කරනවා. ඔන්න බලන්න. තෝරගන්නම් 30y 30y 5y ගන්නවා. ඒ දෙන්න මම එකතු කිරීම කියන ගණිත කර්මයෙන් සම්බන්ධ කළා. හරි. 30y එකතු කිරීම 5y. ඔන්න අඩු කිරීම ලකුණෙන් දෙක සම්බන්ධ කළා. අඩු කිරීම 2. දැන් පේනවද 30y දන 5y ඍණ 2. හරිද? හරි. ඔන්න 30y එකතු කිරීම 5y අඩු කිරීම 2නේ. එහෙනම් මෙන්න මේක මම විජීය ප්‍රකාශනයක් විදිහට හඳුන්වනවා. එහෙනම් මම මොකද කළේ? විජීය පද, නියත පද, ගණිත කර්ම වලින් සම්බන්ධ කරලා ප්‍රකාශනයක් ගොඩනැගුවා. අන්න එහෙම එකකට අපි කියනවා විජීය ප්‍රකාශනයක් කියලා. මොකද කළේ? විජීය පද, නියත පද, ගණිත කර්ම වලින් සම්බන්ධ කරලා ලියන ප්‍රකාශනයක් විජීය ප්‍රකාශනයක් විදිහට හඳුන්වනවා. එතකොට විජීය ප්‍රකාශනයක් දුන්නාම වෙන වෙන වශයෙන් විජීය පද, නියත පද, ගණිත කර්ම අඥාත තව ඉස්සරහදී තව වචනයක් කියනවා. ඒ හැම එකම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් කියන්නම් මෙහෙම. ඔන්න විජය ප්‍රකාශනයක් ගොඩනගන්න යන්නේ. හරි. පෑනක මිල රුපියල් x කිව්වා කියන්නකෝ. හරි. ඔන්න පෑනක මිල x. දැන් කඩේ මුදලාලි හැමෝටම පෑන විකුණන්නේ 30යි නම් ගාන 30යිනේ. හැබැයි මම දන්නේ නැත්තම් කඩේට යනකම් ඒ ගාන ඒක මට අඥාතයක්. එහෙනම් x කියලා ගන්නවා. එහෙනම් පැන්සලක මිල මම ගන්නවා y. එහෙනම් පැන්සලක මිල රුපියල් 20යි නම් මුදලාලි හැමෝටම රුපියල් 20ටනේ විකුණන්නේ. එහෙනම් ඒක නියත අගයක්. හැබැයි මම කඩේට යනකම් මම ඒක දන්නේ නැත්තම් ඒක මට අඥාතයක්. එහෙනම් මම ඒක y කියලා ගත්තා. එහෙනම් මකණේක මිල කීයද? මම ඒක දන්නවා. ඒක ගන්නම් 10යි කියලා. හරි. එහෙනම් මකණේක මිල 10යි. ඔන්න දැන් මම කඩේට යනවා පෑනයි පැන්සලයි මකණේ අරන් එන්න. එහෙනම් මට අවශ්‍ය මුළු මුදලට ප්‍රකාශනයක් නේ ගොඩනගා ගන්න වෙන්නේ. මම හරියටම මුදල කියන්න දන්නේ නැහැ. පෑනක මිල දන්නෙත් නැහැ. පැන්සලක මිල දන්නෙත් නැහැ. එහෙනම් ඉතින් කඩේට ගිහින් අහනකම් මට විජය ප්‍රකාශනයක් විතරයි ගොඩනගා ගන්න වෙන්නේ නේද? එහෙනම් අවශ්‍ය මුළු මුදලට මට පුළුවන් විජය ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. පෑනක මිල ඕනේ x. එහෙනම් පැන්සලක මිල ඕනේ. එහෙනම් මේ දෙකේ එකතුවක් ඕනේ. එහෙනම් එකතු කිරීමෙන් සම්බන්ධ කරන්න වෙන්නේ මකණේක මිලත් ඕන. එහෙනම් එකතු කිරීමෙන් තුන් දෙනාම සම්බන්ධ කරන්න වෙන්නේ. පෑනක පැන්සලක මකණේක කියලා තුන් දෙනාගේ එකතුව මම මුදලාලියට දීලා තමයි මේ තුන මිල දී ගන්න වෙන්නේ. හරි. එහෙනම් මොකද විජය ප්‍රකාශනයේ x එකතු කිරීම y එකතු කිරීම 10. හරි. එහෙනම් x ධන y ධන 10. ධන කිව්වත් එකතු කිරීම කිව්වත් ගැටලුවක් නැහැ. හරි. අපි දැන් ඉස්සරහදී වැඩිපුර ධන කියන වචනේ පාවිච්චි කරනවා. ධනට මම එකතු කිරීම කියන වචනේ පාවිච්චි කරනවා ගණිත කර්ම එක්ක යන නිසා. හරි. එහෙනම් x එකතු කිරීම y එකතු කිරීම 10 කියන විජය ප්‍රකාශනයෙන් මට අවශ්‍ය මුළු මුදල ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි උදාහරණය ගත්තොත් හාල් කිලෝ එකක් රුපියල් x කියලා ගන්න.
හරිද? ඔන්න දන්නේ නැහැ. හැබැයි හාල් මං ගන්න යන හාල් જાතිය මුදලාලි හැමෝටම එකම මිලකට නෙවෙයි කරන්නේ. එහෙනම් ඒක x පාන් පිටි කිලෝ එකක් y කියලා ගන්නවා. අම්මා කියනවා මට කඩේ ගිහිල්ලා පුතේ හාල් කිලෝ එකයි පාන් පිටි 500 අරන් එන්න කියලා කියනවා. හරි. හරි. එහෙනම් ඔන්න හාල් කිලෝ එකක් x නේ. හරි. දැන් ඔන්න හරි ප්‍රශ්නේ. පාන් පිටි 500ක් ගේන්න කිව්වේ. හැබැයි පාන් පිටි කිලෝ එකක් තමයි මම y කියලා ගත්තේ. හරි. අපි චුට්ටක් දකුණු පැත්තට ගිහින් බලමු පාන් පිටි 500ක් කොහොමද හදාගන්නේ. මේක හදාගන්න එපා. හරි. ඔන්න මම බලනවා මෙහෙම. පාන් පිටි කිලෝ එකක් රුපියල් y. එහෙනම් මේක ඇතුලේ කිලෝග්‍රෑම් එක ඇතුලේ ග්‍රෑම් 1000ක් තියෙනවනේ. හරි. එහෙනම් ග්‍රෑම් 1000ක් y. හරි. මට ගේන්න කිව්වේ කොච්චරද? 500ක්. එහෙනම් 1000 දෙකට බෙදුවොත් 500 හදාගන්න පුළුවන් නේ. හරි. එහෙනම් අර මුදලෙනුත් භාගයයි මං ගෙවන්න ඕනේ. හරිනේ. පාන් පිටි 500යි. අර කිලෝ එකෙන් භාගය නගන්නේ මිලෙනුත් භාගයක් ගෙවුවනම් හරි. එහෙනම් පාන් පිටි 500ට y බෙදීම 2. 250 නම් y බෙදීම 4 ගන්න. හරි. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕන? අවශ්‍ය මුළු මුදල. එහෙනම් x එකතු කිරීම y බෙදීම 2 කියන ප්‍රකාශනයෙන් මට අවශ්‍ය මුළු මුදල ප්‍රකාශ කරන්න පුළුවන්. හරි නේද? හරි. ඊළඟට ඔන්න තුන්වෙනි උදාහරණය. මම මෙහෙම එකක් කියනවා. අපි හිතමු ඔන්න මම ගමනක් යනවා. හරිද? මට කුලී රථයක තමයි දැන් මේ බස් එකෙන් ගිහිල්ලා බහැලා ඉතුරු ටික යන්න වෙන්නේ කුලී රථයකින්. හරි. ඔන්න ඒ මේ ත්‍රිවිල් එකේ එක්කෙනා මට කියනවා කුලී රථයේ මිනිස්සයා මට කියනවා ඩ්‍රයිවර් පළමු කිලෝමීටරයට රුපියල් x කියලා මුදලක්. ඒ කියන්නේ හැම එකේම අර පළමු කිලෝමීටරයට නියත අගයක් තියෙනවනේ. හරි. එහෙනම් පළමු කිලෝමීටරයට කියනවා මුදල. හරි. ඒක මම x කියලා හිතා ගන්නවා. හරි. ඒක තාම දන්නේ නැහැ කියන්නකෝ. හරි. ඊට පස්සේ වැඩි වෙන හැම කිලෝමීටරයකටම ඔන්න වෙනස් ගාණක් න්‍යාය කරන්නේ. හරි. ඒක මම y විදියට ගන්නවා. හරිද? ඔන්න දැන් ත්‍රිවිල් එකේ මේ කෙනාගෙන් ගාණ අහන්න කලින් මම ප්‍රකාශනයක් ගොඩනගා ගන්න යන්නේ. හරිද? හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? පළවෙනි කිලෝමීටරයට x වැඩි වෙන සෑම කිලෝමීටරයකටම y. අපි හිතමු මම යනවා කිලෝමීටර 13ක් හරි. ඔන්න ඉතින් දැන් කියන්නේ එයා කියන්න කලින් තමයි මම මේ ප්‍රකාශනය හදාගන්නේ. ඒක සාමාන්‍යයෙන් පළවෙනි කිලෝමීටරයට නියතගයක් ගන්නවා. ඊටු ටිකට වැඩි වෙන එකකට මෙච්චර ගානේ ගන්නවා. හරි. ඔන්න xy කියලා ගත්තා. හරි. කිලෝමීටර 13ක් යනවා. එහෙනම් පළවෙනි කිලෝමීටරයට x න්‍යාය කරන්නේ. හරි. එහෙනම් පළවෙනි කිලෝමීටරේ වැඩි කරනවා කීයෙන්ද? x කියන මුදලෙන්. හරි. ඊට පස්සේ දැන් 13න් පළවෙනි කිලෝමීටරය අයින් කළාම තව 12ක් ගිහිල්ලා වැඩිපුර 12ක් ගිහිල්ලා. හරි. එහෙනම් ඒ 12ට මං වැඩි වෙන කිලෝමීටරයට y බැගින්නම් 12 ගානේ y ප්‍රමාණයක් ගෙවන්න ඕන. එහෙනම් මේ දෙකේ එකතුව මම කුලී රථයේ රියදුරාට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ඒක වැඩි කිරීම x එකතු කිරීම 12 වැඩි කිරීම y කියන ප්‍රමාණය. ඒක ප්‍රකාශනයකින් කිව්වොත් මෙහෙම. අපි තව චුට්ටක් මේක සුළු කරමුකෝ. හරි. මේක තව චුට්ටක් සුළු කරමු. එක වැඩි කිරීම x කියන්නේ එහෙනම් මොකද්ද? 1යි x. ඒ කියන්නේ x අපි එක ලියන්නේ නැහැ. හරිනේ? හරි. එතකොට එකතු කිරීම 12යි y. එහෙනම් මේක තමයි මම කුලී රථ රියදුරාට ගෙවිය යුතු මුළු මුදලට අදාළ ප්‍රකාශනය. හරි. ඊළඟට අපි බලමුකෝ අපි දැන් ඒක කතා කළේ කොහොමද විජය ප්‍රකාශන ගොඩනගන්නේ. දැන් මම උදව්වක් දෙන්න යන්නේ අභ්‍යාසයට. හරි. පුනරීක්ෂණ අභ්‍යාසය ඔයගලන්ට මම දැක්කා දීලා තියෙනවා මේ වගේ ගණන් කීපයකුත් තියෙනවා. ඊට අමතරව ඔන්න මම පොඩි උදව්වක් කරන්න යන්නේ කොහොමද විජය ප්‍රකාශනයේ පදය, ගණිත කර්මය, ඊට පස්සේ අඥාත සහ සංගුණක කියලා අලුත් වචනයක් තියෙනවා. හරි. ඒකත් කියන්නම්. හරි. අන්න ඒ ටික කොහොමද හොයාගන්නේ කියලායි දැන් මම කියන්න යන්නේ. හරි. උදාහරණයක් ගන්නවා මෙන්න මෙහෙම 150 දන 3y කියලා එක්කෙනා ගත්තා කියන්නකෝ. හරි. එහෙනම් මම දන්නවා මේ 150 නියත පදේ 3y කියන්නේ වීජීය පදේ. ඒක දන්නවනේ. එහෙම ඇහුවොත් ඒකත් දන්නවා. හරි. වීජීය ප්‍රකාශනයේ පද. එහෙනම් මේ වීජීය ප්‍රකාශනයේ ඉන්න පද මොනවද තියෙන්නේ? නියත පදයක් තියෙනවා, වීජීය පදයක් තියෙනවා. ඒක අපිට ගැටලුවක් නෑ. පොදුවේ අපෙන් අහන්නේ වීජීය ප්‍රකාශනයේ පද නම් 150 කියන්නේ එක පදයක්, 3y කියන්නේ එක පදයක්. හරිනේ. ඔන්න ඒක ඉවරයි. මොනවද මේකේ තියෙන ගණිත කර්ම? එහෙනම් 150 එකතු කිරීම කියලා තියෙනවා නම් ඔන්න ධන කියන එකතු කරනවා කියන ගණිත කර්මයේ තියෙනවා සහ y ගේ තුන් ගුණයනේ මෙතන ඉන්නේ. එහෙනම් y කියන එක නා 3ෙන් ගුණ වෙන්න ඕන කියන එක එතන තියෙනවා. y සහ 3 අතර ගුණ කිරීමේ ලකුණක් තියෙනවා. එහෙනම් දෙවෙනි ගණිත කර්මයේ ගුණ කිරීම. ඊට පස්සේ අපි ඔන්න අඥාතයේ සංගුණකය. ඒක චුට්ටක් පහලින් කියන්නම්. අඥාතයේ සංගුණකය කියලා එකක් ඉගෙන ගන්නවා. හරි. ඔන්න 2y කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් y නේ අඥාතය. මෙන්න මේ අඥාතයේ ඉස්සරහින් ඉන්නෝ ඉලක්කමක්.
යම්කිසි සංඛ්‍යාවක් දෙනවනේ. මෙන්න මෙයාට අපි කියනවා අඥාතයේ සංගුණකය. එකතු වෙච්ච එක්කෙනා නෙවෙයි ඈ. එතකොට ඒ අඥාතය ඉස්සරහින් ඉන්නගෙන් ಗುಣ වෙනවා කියන එකයි අදහස. 2y කිව්වහම y ගේ ඉස්සරහින් ඉන්න සංඛ්‍යාව 2 නම් අපි කියනවා y ගේ සංගුණකය 2යි කියලා. හරි, එහෙනම් අඥාතයේ y ගේ සංගුණකය මොකක්ද 2. හරි. එතකොට මම දැන් කිව්ව උදාහරණයට අනුව අඥාතයේ y ගේ සංගුණකය කීයද? 3. හරි. එහෙනම් මම අඥාතය ලියන්න කිව්වොත් මොකද කරන්නේ? අඥාතය කියන්නේ එහෙනම් මෙතනදී y. හරි. ඒකත් ලියන්නම්කෝ. අඥාතය ගැන අහුවොත් අඥාතය කියන්නේ y. එහෙනම් ඔන්න මම මතක් කළා විජය ප්‍රකාශනයේ පද, ගණිත කර්ම, අඥාතයේ සංගුණකය සහ අඥාතය කියන කට්ටිය කොහොමද ලියාගන්නේ? ඔන්න ඒක චූටි අභ්‍යාසයට උදව්වක් විතරයි. හරි නේද? හරි. ඊළඟට ඕගොල්ලන්ට පුළුවන් මේක චුට්ටක් බලලා හරි ආයෙ තේරෙන්නේ නැති තැන ආයෙ චුට්ටක් පස්සට ගිහිල්ලා බලලා හරි අභ්‍යාසය ඔයගොල්ලන් try කරන්න පුළුවන්. ඊළඟට හිතන්නකෝ අපිට දුන්නා කියලා වීජ්‍ය පද කිහිපයක් දෙනවා සුළු කරන්න කියලා. හරි. එතකොට ප්‍රශ්න දෙන්නේ කොහොමද? වීජ්‍ය පද කිහිපයක් අඩංගු වීජ්‍ය ප්‍රකාශනයක් තියලා සුළු කරන්න කියලා ප්‍රශ්න කියනවා. හරි. උදාහරණයක් ගන්නම්කෝ මෙහෙම. ඒ ධන මම ගන්න ඒ ධන 2යි ඒ ධන 3යි b වගේ කෙනෙක් ගන්න. හරි. ඔන්න පද 3ක් තියෙන වීජීය ප්‍රකාශනයක් මේක. හරි. මෙතෙන්දී අපි තව වචන දෙකක් ඉගෙන ගන්න ඕන සජාතීය පද සහ විජාතීය පද. මොනවද සජාතීය පද කියලා කියන්නේ? එකම අඥාතය සහිත වීජීය පද වලට අපි කියනවා සජාතීය පද කියලා. එකම අඥාතය. එකම අඥාතී ඉන්න කට්ටිය. හරි. මම දැන් මේ ලියුව වීජ්‍ය ප්‍රකාශනය ඔයගොල්ලන්ට පේනව නේද? ඒ ධන 2යි ඒ ධන 3යි b නම් ඒ කියලා පද දෙකක් තියෙනවා. එහෙනම් මේ දෙන්නා සජාතීය පද දෙකක්. හරිද? ඔන්න ඊළඟ වචනේ මොකක්ද? විජාතීය පද. විජාතීය කියලා කියන්නේ අරක ප්‍රතිවිරුද්ධ දේ. එහෙනම් වෙනස් අඥාත සහිත වීජීය පද වලට අපි කියනවා විජාතීය වීජීය පද කියලා. හරි. එතකොට මෙතනදී මම ලියු උදාහරණයෙන්ම ගත්තොත් A සහ B අඩංගු පද දෙක ගත්තා කියන්නේ. හරි. වෙනස් අඥාත දෙකක්. එහෙනම් මේ දෙක විජාතීය වීජීය පද දෙක. සජාතීය A සහ A කියන දෙන්න වෙනස් දෙන්නෙක් හිටියොත් විජාතීය. හරිද? ඔන්න මේ දෙක දැනගන්න ඕනේ. හරි. දැන් අපිට සුළු කරන්න කියලා දුන්නහම අපිට පුළුවන් සජාතීය පද තවදුරටත් සුළු කරලා උත්තරේ සුළු කරලා තියෙන. එහෙනම් මේ දෙන්න A සහ 2යි A කියන්නේ ඔක්කොමලා Aලා 3 දෙනෙක් ඉන්නවා. 2යි Aට තව කෙනෙක් එකතු කරන්න. එහෙනම් 3යි A. එතකොට මෙයාට තව සජාතීය කවුරුත් නැත්තම් මෙයා ওই විදියට 3යි B විදියට අගෙන් ලියන්න. එහෙනම් අවසාන පිළිතුරේ ඉන්න ඕනේ විජාතීය වීජීය පද දෙකක්. දෙකක් හෝ කීපයක්. හරිද? එතකොට 3යි A ධන 3යි B කියලා උත්තරයක් හම්බ වෙනවා. හරි. උදාහරණ දෙක මෙහෙම ගන්න. 3x ඍණ 4y හරි y එකක් දෙන්නකෝ 4y ඊට පස්සේ ධන 5x ධන 3y හරි මම මෙහෙම එකක් හිතලා ගත්තා. හරි දැන් මේකේ මොනවද ඉන්නේ? ඔන්න සජාතීය දෙන්නෙක් ඉන්නවා x පද දෙකක්. ඒ දෙන්න එක ළඟට ගන්නවා. ඔන්න එහෙනම් මුලින් ඉන්න 3x මම ලිව්වා. හැබැයි මෙයා ඉස්සරහා ඉන්නව ධන කියන එක. හරි එතකොට මෙයා ගන්නකොට ගන්නේ කොහමද? 5x ට අයිති එයාගේ ඉස්සරහා ලකුණ ධන. එහෙනම් ධන 5x. ඊළඟට ඔන්න y පදේ ගන්නකොට y පදේට ඉස්සරහින් ඉන්න ලකුණ තමයි යාට අයිති. එහෙනම් 4y එක ඍණ 4y. එහෙනම් මෙයා ගන්නකොට ධන ලකුණත් එක්ක ගන්නවා ධන 3y. ඔන්න සජාතීය දෙන්න ඉන්නවා. එහෙනම් ඔන්න ළඟට ගත්තේ පහසුවට. දුරතියා වෙනස් කරලා, ඒ කියන්නේ දුරතියා සුළු කරන්න පුළුවන් නම් කරන්න. මම මේ ළඟට ගත්තේ සුළු කිරීමේ පහසුවට. එහෙනම් මෙතන ධන 3යි ධන 5යි කියන්නේ ඔක්කොමලා ධන 8යි. ඒ කියන්නේ x පද ඔක්කොම ධන 8ක් ඉන්නවා. හරිනේ ධන x පද 8යි. හරි මෙතන ඉන්නව ඍණ 4y ධන 3y. හරි ඔන්න තව ප්‍රශ්නයක් එනවා. ಜಾති දෙකෙන් ලකුණු දෙකක් ඉන්නකොට හරිද? හරි ඍණ 4y ධන 3යිනේ 3y නේ. හරි අපි බලමු ඔන්න ඊළඟ එක. දැන් ධන කියන එක්කෙනෙක්ට ධන එක්කෙනෙක් එකතු කළොත් මම මේ කියන්නේ ලකුණ ගැන. උත්තරයට ලකුණ ධනම දානවා. හරිද? ධන දෙන්නෙක් එකතු වුණොත් ධන ලකුණ දාලා එකතු කරලා දානවා. එහෙනම් ඍණ දෙන්නෙක් වුණොත් ඍණ වුණොත් ඍණ ලකුණ දාලා එකතු කරලා දානවා. ධන ඍණ ಜಾති දෙකෙන් වුණොත් මේ දෙන්නගෙන් ලොක්ෙක් ඉන්නවනේ. සංගුණකෙන් ලොක්ක අඳුරගත්තා. එහෙනම් එතනට දාන්නේ පිළිතුරට ලොක්කාගේ ලකුණ දාන්න. හරිද? එතකොට සංගුණකෙන් අඳුර ගන්න කවුද මෙතනින් ඉලක්කමෙන් ලොකු එක්කෙනාට තමයි වැඩි බලය දෙන්නේ. එතකොට ඍණ නම් ලොක්ක ඍණ දැම්ම ලොක්ක ධන නම් ධන දැම්ම. දාලා
දෙන්න අඩු කරලා තමයි උත්තරේ ගන්න. හරිද? එතකොට සංගුණක දෙකේ අගයන් දෙක අඩු කරලා අඥාතේ පස්සට ලියනවා. පිටිපස්සෙන් ලියනවා. හරිද? හරි. එහෙනම් මෙතනදී මොකද්ද වෙන්නේ? ඍණ 4යි ධන 3යි නම් ලොක්ක ඍණ. එහෙනම් ඍණ දැම්මා 4න් 3ක් අඩු කරනවා. එහෙනම් 1යිනේ. එහෙනම් y පද 1යි. එතකොට 1y අපි 1 ලියන්නේ නැහැ. එතකොට y කියලුවාම අපි දැනගන්න ඕනේ සංගුණකේ 1යි කියන එක. එතකොට මොකද කරන්න ඕනේ? ඍණ කියලා දාලා y පදේ ලියන්න තියෙන්නේ. හරි මම මෙතනට චුට්ටක් නෝට් එකේ එහෙම මම දෙන්නම්. එතකොට ධන දෙන්න හිටියොත් ලකුණ දාලා එකතු කරනවා. ඍණ දෙන්න හිටියොත් ඍණ දාලත් එකතු කරනවා. එතකොට ಜಾති දෙකෙන් දෙන්න හිටියොත් මං කෝ ලොක්කගේ ලකුණ දාලා ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා අගය ගන්න. හරිනේ. හරි. එතකොට මෙතනට මම දාන්නම් අඩු කරන්න කියන එක. හරි. එක ಜಾතියේ ලකුණ හිටියොත් විතරයි එකතු කරන්න. වෙනස් ಜಾතියේ හිටියොත් ලොක්කාගේ ලකුණ දාලා අඩු කරලා උත්තරයක් ගන්නවා. හරිද? හරි. එහෙනම් ඔන්න මේක ෂෝට් නෝට් එක විදියට ඒක චුට්ටක් ඔයගොල්ලෝ නෝට් කරලා තියාගන්න. එහෙනම් මෙතනින් මොකද මට එන්නේ? ලොක්ක රින දැම්මා. එහෙනම් 4න් 3ක් ගියාම 1යි. එහෙනම් 1යි දාන්න ඕනේ නැහැ. y කියලා දාන්න. y කියන්නේ 1යි y කියන එක තමයි. එහෙනම් 3x ඍණ y තමයි මේක සුළු කළාම එන උත්තරේ. හරි. ඊළඟට මම තව උදාහරණයක් ගන්නම්. මෙහෙම එකක් ගමු. 2යි p ඍණ 3යි q ධන r ධන 2යි q එකක් දෙන්නම් q ඍණ 5යි p. හරි. ඔන්න ඔහොම එකක් දුන්නා නිකන් හිතලා උදාහරණයක් ගත්තා. හරි. මේකේ ගමු සජාතීය පද කට්ටිය එක ළඟට ගමු. ඔන්න මොකද වෙන්න ඕන? ඒ ගන්න පදේ ඉස්සරහින් ලකුණ තමයි යාටයි තියත් එක්ක ගන්න 2යි p. එහෙනම් මෙයාගේ ලකුණ ඍණත් එක්ක ගන්න ඍණ 5යි p. එහෙනම් ඍණ 3යි q. එහෙනම් 2යි q ගන්න ධනත් එක්ක ධන 2යි q. r එක පිටිපස්සෙන් අමුණන්නේ යාට සජාතීය කවුරුත් නැති නිසා. එතකොට මෙන්න මේක අඳුර ගන්න ලකුණ මොන ලකුණද ගන්න? පිටිපස්සේ ලකුණ එහෙම ගන්නෑ. එයාගේ ඉස්සරහින් තමයි යාගේ ලකුණ ඉන්නේ. ධන r එක පිටිපස්සෙන් අමුණන්නේ. හරි. මේ දෙන්න සජාතීයයි මේ දෙන්න සජාතීයයි. එහෙනම් r ට කවුරුත් නැහැ. යා අන්තිමට ලියලා දාමු. හරි. එහෙනම් මෙතන ඉන්න මොකද කිව්වේ ලකුණ දාලා නැත්තම් ධන. එහෙනම් ධන 2යි ඍණ 5යි කියන්නේ එහෙනම් මං කව ಜಾති දෙකෙන් නම් කවුද දාන්නේ ලකුණ? ලොක්කාගේ ලකුණ දමන්න කියලා කිව්වා. එහෙනම් ධන 2යි ඍණ 5යි බැලුවාම 2 5 බැලුවාම ලොක්කා 5 නිසා එයාටයි තිය ලකුණ ඍණ. එහෙනම් දැම්මා 5න් 2ක් අඩු කළා 3යි p කියලා දැම්මා. හරි අඥාතයේ වෙනසක් කරන්නේ අඥාතේ පිටිපස්සෙන් ලියන්නේ. එච්චරයි. හරි. එහෙනම් ඔන්න ධනයි ඍණ ಜಾති දෙකෙන් ඉන්නකොට ලොක්කාගේ ලකුණ දාන්නකෝ. එහෙනම් ඍණ 3න් 2ක් අඩු කළා එකක් වෙන්න එපයි. හරි. ඒ කියන්නේ 1යි q කියන්නේ q. එහෙනම් ඔන්න පිටිපස්සෙන් r එක ඇමෙනවා. එච්චරයි. එහෙනම් ඍණ 3යි p ඍණ q ධන r කියලා උත්තරයක් එනවා. ඒක අපිට සුළු කරාම. හරි. එතකොට මේක කොහොමද දෙනවා කිව්වේ මම? VJ ප්‍රකාශනය. පහත VJ ප්‍රකාශන සුළු කරන්න කියලා තමයි දෙන්නේ. එහෙනම් මේක මොකක්ද මාතෘකාව? VJ ප්‍රකාශන සුළු කිරීම. හරි නේද? එතකොට අපිට පුළුවන් සජාතීය පද නම් එක සජාතීය පද කියන්නේ එකම අඥාත සහිත පද එන ඒව සුළු කරන්න පුළුවන්. අවසාන පිළිතුරේ විජාතීය පද ඉන්න ඕනේ කියලා මම කිව්වා. හරි. ඊළඟට අපිට දෙනවා VJ ප්‍රකාශන ගුණ කරන්න කියලා. හරිද? එතකොට අපිට VJ ප්‍රකාශන වල එක එක මාතෘකාවට තේ හම්බෙනවා. හැබැයි විභාගෙට කියන්නේ නැහැ ඉතින්. හරි. එතකොට සුළු කරන්න දුන්නාම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකක්ද වෙන්න ඕන ගණිත කර්මයට අනුව විසඳන්න. උදාහරණ 1. මෙහෙම එකක් ගන්න. x ධන y කියන එක්කෙනා මට දෙනවා ගුණ කරන්න 3. හරි. මෙහෙම දුන්නා කියන්නේ. එතකොට 3 සහ x ධන y පදේ මැද්දේ ගුණ කිරීම නැතත් දැනගන්න ගුණ කිරීම කියලා. හරි. එහෙනම් මොකද කරන්නේ? 3 ගුණ කළා x ගෙන් 3x 3 ගුණ කළා y ගෙන් දෙන්නම ධන නිසා ගැටලුවක් නැහැ. මෙතන ධන දාලා 3y. හරිද? එහෙනම් අර ගුණ කරන්න දෙන අගය VJ ප්‍රකාශනයේ සියලු පද වලින් ගුණ කරලා ගමු. එහෙනම් මෙහෙම එකක් දෙනවා. 5 a ඍණ b. එහෙනම් 5 සහ a ඍණ b කියන වරහන මැද්දේ ගුණ කිරීමක් ඉන්නවා. එහෙනම් මොකද වෙන්නේ? 5 a ගෙන් ගුණ වුණා 5y a. එහෙනම් i 5 b ගෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් මෙතන ධන මෙතන ඍණ. හරි. ඔන්න ලකුණු ටිකක් චුට්ටක් මතක් කරන්න. ධන ලකුණක් ගුණ වුණොත් ධන ලකුණගෙන් උත්තරේ ධන ලකුණ දානවා. ඍණ ලකුණක් ගුණ වුණොත් ඍණ ලකුණකින් උත්තරේ ධන දානවා ඒත්. එහෙනම් ධනයි ඍණයි ಜಾති දෙකෙන් දෙන්නේ ගුණ වුණොත් ඍණ කියලා දානවා. දාලා උත්තරේ ගුණ කරලා දාන්න තියෙනවා. එහෙනම් ධන ගුණ වුණා. ඒ ගුණ කිරීම. මෙතන මොකද කිව්වේ? එකතු කිරීම. මෙතන මොකද කිව්වේ? ගුණ කිරීම. දෙක පටල ගන්න බෑ. හරිද? හරි. එහෙනම් ධන නම් ධන, ඍණ නම් ධන, ධනයි ඍණයි නම් ඍණ. හරි. මෙතන හිටියේ කවුද? ධනයි ඍණයි ඍණ. 5 b ගෙන් ගුණ වුණා. එහෙනම් 5යි b. හරි. ඊළඟට 3 වෙනි එක. ඍණ දෙන්න. ඍණාගයක් දෙන්න. මම ගන්නම් ඍණ 2.
ගුණ කිරීම තියෙන්නේ මට ඒ දන 6 කියලා කෙනෙක් කියලා ගන්න. හරි. ඒ දන 6. එහෙනම් මං කෝ ඍණ 2 සහ වරහණ මැද්දේ ගුණ කිරීමක් ඉන්නවා. එහෙනම් ඍණ 2 ඒගෙන් ගුණ වුණාම එහෙනම් ධනයි ඍණයි ඍණ 2 ගෙන් ගුණ වුණා 2යි ඒ. ඊට පස්සේ ධනයි I ඍණ 2 ධන 6න් ගුණ වෙන්න එපා. එහෙනම් ඍණයි ධනයි ඍණ දෙවරක් 6 12යි. ඊළඟට මම ගන්නම් 4 වෙනි උදාහරණේ විදියට ඍණ 5 වරහන් ඇතුලේ දෙන්නම් 2යි m ධන 3යි n. හරි. එතකොට මට මේක ගුණ කරන්න දෙනවා. හරි. එහෙනම් මොකද කරන්නේ? ඍණ 5 ගුණ වෙන්න එපයි 2යි m ගෙන්. එහෙනම් ලකුණු 2 ගුණ කරලා සංගුණක 2 ගුණ කළා අඥාත ඉන්න කට්ටිය ගුණ කළා. එහෙනම් ධනයි ඍණයි ඍණ 5 වරක් 2 10යි. එහෙනම් මෙතනට දැම්ම m. හරි. ඔන්න මෙයා ගුණ කරනවා. එහෙනම් ඍණයි ධනයි ඍණ දැන් මෙතනින් ලකුණ බලලා ගත්තේ ඍණයි ධනයි ගුණ වුණාම ඍණ නිසා ඍණ ගත්තා. හරි. එහෙනම් 5 වරක් 3 15යි n. හරිනේ. හරි. ඊළඟට 5 වෙනි එක. මම මෙහෙම එකක් දෙන්නම් 5 වෙනි එකට. අපි හිතමු විජය පදයක් විජය පදයකින් ගුණ කරන්න දුන්නා කියලා හිතමු. දෙනවා 5යි x ගුණ කිරීම 3යි ඒ වගේ එක්කෙනෙක් දෙනවා. හරිද? එතකොට අපි කොහොමද මේක සුළු කරන්නේ කියලා බලමු. හරි. එතකොට මෙතෙන්දී ඉන්න ලකුණු 2 ගුණ කළා සංගුණක 2 ගුණ කළා අඥාත 2 ගුණ කළා. දැන් මේ බලන්න බීජීය පද මතකයිනේ. හරි. එහෙනම් මෙන්න මේ වගේ දෙන්නෙක් තමයි දෙන්නේ. බීජීය පද දෙකක් ගුණ කරන්න කියලා දෙනවා. හරිද? හරි. එහෙනම් මොකද කරන්නේ? ධනයි ධනයි ධන වෙනවනේ. 5 වරක් 3 15යි. a සහ x ගුණ වුණාම ඉන්න පිළිවෙලට දාන්න x. හරි. ax දැම්මත් ගැටලුවක් නැහැ. හරි. එතකොට මෙතන ලකුණේ ගැටලුවක් උන්නේ නැහැ. හරි. එහෙනම් 4යි x ගුණ කිරීම ඍණ 2යි y දුන්න කියන්නකෝ. හරි. මෙයා ඍණනේ. මෙයා ඉස්සරහා ධන ඉන්නවා. දැන් උඩ එකේ ගැටලුවක් නොඋනේ දෙන්නම ධන නිසා ගැටලුවක් උන්නේ නැහැ. දෙකම ධන දාලා ඉතින් උත්තරේ දැම්මා. එච්චරයි. ධන ලකුණ දාන්නත් අවශ්‍ය නැහැනේ. හරි. ඊට පස්සේ මේකෙදි මොකද්ද වෙන්නේ? 4 වරක් 2 8 දැම්මා. xy දැම්මා. එහෙනම් ධනයි ඍණයි ගුණ කළා තමයි ඍණ ලකුණ හදාගත්තේ. හරිනේ. එහෙනම් ඍණ 8යි xy කියලා මට උත්තරේ හම්බ වෙනවා. ඊළඟට 7 වෙනි එකේ දෙන්නම් මම එක අඥාතයක් දෙන්නම් එළියේ. ඒ කියන එක්කෙනා x ධන y ගෙන් ගුණ කරන්න දුන්නා කියලා හිතමු. එහෙනම් මොකද කරන්නේ? a ගුණ කරනවා x ගෙන් a ගුණ කරනවා y ගෙන්. හරි. එහෙනම් මෙතන ඉන්න ගුණ කිරීම. හරි. මේ හැම තැනම නොලිව්වට ගුණ කිරීමේ ලකුණ ඉන්නවා. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? දැන් a ගුණ කරනවා x ගෙන් ax. එහෙනම් a ගුණ කරනවා y ගෙන්. එහෙනම් ලකුණ දන්නනේ දාන්න වෙන්නේ. ධන දාලා ay කියලා දානවා. හරි. ඊළඟට තව එක ගානක් ගන්නම්කෝ. මෙහෙම එකක්. ඍණ y ගුණ කරන්න දෙනවා 2y ධන 3 කියලා වගේ එකක් ගන්න. හරි. එතකොට දෙන්නටම අඥාත වෙනස් දෙකක් සහ සංගුණක වෙනස් දෙකක් ඉන්න කෙනෙක් ගන්න. හරි. දැන් මෙතෙන්දී අපි ඉගෙනගත්තු විදිහට මොකක්ද වෙන්න ඕන? ඍණ y කියන එක්කෙනා ගුණ වෙනවා 2y ගෙන්. එහෙනම් ධනයි ඍණයි ඍණ 2යි සංගුණකයක් නැහැනේ. මෙතන ඉන්නේ y ඉස්සරහා ඉන්නවනේ 1. එහෙනම් 1 වරක් 2 2යි වෙනවනේ. එහෙනම් y ගෙන් ගුණ වුණාම y දෙන්නෙක් නම් y වර්ගය දාන්න ඕන. මතක තියාගන්න y දෙකෙන් ගුණ වුණාම 2y වුණාට y ගෙන් ගුණ වුණාම y වර්ගය. නිකන් අපි 2 ගුණ කිරීම 2ට ලියනවනේ 2 වර්ගය කියලා. x ගුණ කිරීම 2ට ලියන්නේ 2x. හැබැයි x ගුණ කිරීම x ට ලියන්නේ x ගේ වර්ගය. එතකොට මෙන්න මේක මතක තියෙන්න ඕන. x දෙකෙන් ගුණ වුණාම 2x x ලා දෙන්නෙක් ගුණ වුණාම x ගේ වර්ගය. අන්න ඒක තමයි මෙතනට පාවිච්චි කරන්නේ. ඊළඟට ධනයි ඍණයි ඍණ 1 වරක් 3 3ක් වෙනවා. xy ගෙන් ගුණ වුණාම yx හරි xy හරි ඒ සංගුණක දෙක දානවා. හරි. එහෙනම් මේ පද දෙක මාරු වුණාට ගැටලුවක් නැහැ. එතකොට සංගුණකේ හැමම ලියනවා. හරි. දැන් අපි මේ පාඩමේ අවසාන කොටස විදියට වීජ ප්‍රකාශන දෙකක අන්තරය කොහොමද හොයන්නේ කියලා කියන්නම් පොඩි උදාහරණ දෙකක් අරගෙන. හරි. එතකොට වීජ ප්‍රකාශන දෙකක අන්තරයක් කිව්වහම වරහන් දෙකක් ඇතුළේ වීජ ප්‍රකාශනයක් දෙන්න ඕන. මැද්දේ අන්තරය කියලා කියන්නේ මොකක්ද? අඩු කිරීම කියන එක. හරි. අඩු කිරීමක් දෙන්න ඕනේ. හරි. එතකොට මේක කොහොමද ලියලා පෙන්නන්නේ? හරි. උදාහරණයක් දෙන්නම් මෙහෙම එකක්. හරි. එතකොට මම දෙන්නම් පළවෙනි ගාන විදියට 2a ධන b අඩු කිරීම 3a ඍණ b. හරි. පේනවද වරහන් දෙක ඇතුළේ ඉන්නෝ වීජීය ප්‍රකාශන දෙකක්. මේ දෙන්න මැද්දේ ඉන්නෝ අන්තරයක්. කියන්නේ අඩු කිරීමේ ලකුණ. හරි. ඔන්න ඕකට තමයි වීජීය ප්‍රකාශන දෙකක අන්තරයක් කියලා කියන්නේ. දැන් කොහොමද මේක අඩු කරන්නේ? පළවෙනි
ප්‍රකාශනයේ හැමම ලියන්න 2a ධන b. දැන් මොකද වෙන්න ඕනේ දෙවෙනි පදේ අඩු වෙනවා නම් ඍණෙන් ගුණ වෙන්න එපයි. එහෙනම් මෙතන ධන ඉන්නව ඍණ ඉන්නව කියන්නේ ධනයි ඍණයි ඍණ 3a. එහෙනම් මේ ඍණයි ගුණ වුණාම මම මතක් කළා කලින් ලකුණ මොකද්ද ධන. එහෙනම් මට එනවා 1. හරි. සජාතිය කට්ටිය ළඟට ගන්න. 2a 3a නේ 2a ඍණ 3a ධන b ධන 1. හරි. ඔන්න සජාතිය දෙන්න. එහෙනම් ධන 2යි ඍණ 3යි. මම කිව්වා මතකයිද? ලොක්කාගේ ලකුණ දාන්න කිව්වා. ඊට පස්සේ අඩු කරලා ගන්න කියලා කිව්වා. හරි. එහෙනම් ලොක්කාගේ ලකුණ ඍණ මොකද්ද කළේ? 3න් 2ක් ගියා එකක් වෙන්න එපා. ඒ කියන්නේ a. එකයි a කියන්නේ a. හරි. ධන b ධන 1 කියලා මට මේ අන්තරයේ සුළු කරන ලද පිළිතුර හම්බ වෙනවා. ඊළඟට අපි තව ගානක් බලමු මේ විදියට. මට මේක මෙහෙම දෙනවා. 4 වරහන තුල x ඍණ 2 අඩු කිරීම 3 2 ධන x. දැන් මේකේ අන්තරයකුත් තියෙනවා. නමුත් මේ විජය ප්‍රකාශනයේ 4න් ගුණ වෙලා මේ විජය ප්‍රකාශනයේ 3න් ගුණ වෙලා එන එක තමයි අඩු කරන්නේ. හරි. එහෙනම් 4න් ගුණ කරමු. 4x ධනයි ඍණයි ඍණ 4 2න් ගුණ වුණාම 8යි. හරි. එහෙනම් මෙන්න අන්තරය අඩු කිරීම. එහෙනම් ඔන්න වරහණක් ඇතුළේ ලියමු. පද දෙක අඩු වෙන බව පෙන්වන්න එපයි. එහෙනම් 3 ගුණ කළාම 2න් 6යි. 3x ගෙන් ගුණ වුණාම ධන 3යි x වෙනවා. හරි. එහෙනම් දැන් උන අඩු වෙනකොට අර අන්තරය කියන ඍණ ලකුණෙන් ගුණ වෙන්න එපයි. එහෙනම් ඍණ 6 ධනයි ඍණයි ඍණ වෙලා 3යි x වෙනවා. දැන් මට ආයම සජාතිය දෙන්නෙක් පේනවා. එහෙනම් ඒ දෙන්න ගමු ළඟට. 4x ඍණ 3x ඍණ 8 ඍණ 6. මේ දෙන්න සජාතියයි මේ දෙන්න සජාතියයි. හරි. එහෙනම් මොකද කරන්නේ? 4x එක්ක ඍණ 3x සුළු කළාම එහෙනම් ලොක්කා ධන වෙනවා. ධන දැමීම අත්‍යවශ්‍ය නැහැ. 4න් 3ක් අඩු කළා 1යි. ඒ කියන්නේ x. මෙතනින් එනවා දෙන්නම ඍණ. එහෙනම් ලකුණ දානවා ඍණ. එහෙනම් මොකද කරන්න ඕනේ? 8යි 6යි එකතු කරලා මෙතනට දාන්න ඕන 14යි. එහෙනම් x ඍණ 14යි කියලා මට උත්තරයක් එනවා. උඩ ලියන ලද විජය ප්‍රකාශන දෙකේ අන්තරය සුළු කළාම. දැන් අපි විජය ප්‍රකාශන ගැන ඉගෙනගත්තු ටික චුට්ටක් මතක් කළොත් අඥාත ගැන ඉගෙන ගත්ත. අඥාත වලට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හොඩේ සිම්පල් අකුරු කියලා කිව්වා. විචල්්‍ය නියත ඥාත ගැන ඉගෙන ගත්තා. ඊට අමතරව විජය පද කියන්නේ මොනවද? නියත පද කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. සහ ඒවායින් විජය ප්‍රකාශනයක් ගොඩනගෙන හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔන්න විජය පද මොනවද? විජය පද සහ නියත පද එකතු වෙලා කොහොමද විජය ප්‍රකාශනයක් ගොඩනගන්නේ කියලා ඉගෙන ගත්තා. සහ අපි විජය පද සහ නියත පද ඇසුරෙන් ප්‍රකාශන කිහිපයක් උදාහරණ ඇසුරෙන් ගොඩනගලා බැලුවා. ඊළඟට අමතර කාරණා කිහිපයකුත් ඒ අතර කිව්වා. සහ ඊළඟට අපි අභ්‍යාසයට උදව්වක් විදියට කොහොමද විජය පදය ගණිත කර්ම අඥාතයේ සංගුණකය සහ අඥාතය අඳුරගන්න කියලා කිව්වා. අඥාතයේ සංගුණකය ගැන විශේෂ පොඩි නෝට් එකක් දුන්නා. සහ විජය ප්‍රකාශන සුළු කිරීම සම්බන්ධව සජාතීය විජාතීය පද කතා කරලා ධන ඍණ ලකුණු එකතු වෙනකොට කොහොමද වෙන්නේ සහ උදාහරණ කීපයක් ඇසුරෙන් අපි ඒ ගැන කතා කළා. හරි. ඊළඟට ඔන්න මේ ටික විශේෂයෙන් මතක තියාගන්න ෂෝට් නෝට් එකක් විදියට කොයි හරි නෝට් ඩවුන් කළා. ඊළඟට අපි කොහොමද විජය ප්‍රකාශන දෙකක් ගුණ කරන්නේ විජය පද දෙකක් ගුණ කරන්නේ කියලා උදාහරණ කිහිපයක් යටතේ කතා කළා. එතකොට මේවැ ලකුණු ගුණ වෙනකොට කොහොමද ඒවැ ලකුණු හැදිලා තියෙන්නේ කියලාත් අපි ඔන්න වෙනම අමතර නෝට් එකක් විදියට මම ඕගොල්ලොන්ට මතක් කරලා දුන්නා. එතකොට කොහොමද මේ විජය පද සහ ප්‍රකාශන ගුණ කරලා උත්තර ගන්නේ? ලකුණ ගුණ කරන්න මුලින් ඊට පස්සේ සංගුණක දෙක ගුණ කරන්න සහ ඊළඟට අඥාත ගුණ කරලා මේ විදියට අගයන් සුළු කරලා ගන්න. ඊළඟට අපි විජය ප්‍රකාශන දෙකක අන්තරය ගැන ඉගෙන ගත්තා. එතකොට විජය ප්‍රකාශනයක් දුන්නාම කොහොමද අන්තරය හොයන්නේ කියලා උදාහරණ දෙකක් යටතේ කතා කළා. එහෙනම් දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසත් එක්ක පොඩි පුහුණුවක් වෙන්න කොහොමද මේ අභ්‍යාස වලට උත්තර ලියන්නේ කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් විජය ප්‍රකාශන පාඩමේ මේ මූලික දැනුම මේ අත්‍යවශ්‍ය සියලු කරුණු මෙතන තියෙනවා. ඒකත් එක්ක අභ්‍යාසයේ පෙළ පොතේ අභ්‍යාසත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් කොහොමද විජය ප්‍රකාශන සුළු කරන්නේ සහ ඒ අදාළ ගැටලු විසඳන්නේ කොහොමද කියලා හුරු වෙන්න. එහෙනම් ළමයි විජය ප්‍රකාශන ගැන අද මේ ගෙන ආපු වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. නැවත අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැසෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.